ඔබගේ සිහින වෙනස් කළ හැක්කේ ඔබට පමණයි. පෘතුගීසයේ මැඩේනා කියන කුඩා දූපතකදී උපන් කුඩා දරුවෙක්. ඔහුගේ නම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දොස් සැන්ටෝස් ඇවිරෝ. අද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ කතාවයි CR7. ඔහුගේ පවුලේ දුප්පත් භාවය ඔහුට හොඳට දැනුණා. අම්මා ගෙවල් පිරිසිදු කිරීමටත් තාත්තා ක්‍රීඩා සමාජයක යුනිෆෝම් පිරිසිදු කිරීමත් තම ජීවිකාව කරගත්තා. නමුත් රොනාල්ඩෝට ඒව ගැන කනස්සල්ලක් නැහැ. ඔහුගේ සිතේ තිබුණේ එකම දෙයක්, ඒ පාපන්ද සෙල්ලම් කරන එක. ඔහුට පාසල් යන එකට වඩා ආසයි පාපන්ද සෙල්ලම් කරන්න. ගෙදරින්දලා පාරේදී පාසල ඉදිරියේත් ඔහුට පාපන්දුවක් තිබ්බනම් මුළු ලෝකයක් අමතක වෙනවා. එකකින් පස්සේ ඔහුට හැඟුණා මම ලෝකයේ හොඳම ක්‍රීඩකයෙක් වෙන්න ඕන කියලා. අවුරුදු 12ක් වෙද්දී ඔහු තීරණය කළා තම පවුල අතහැර ස්පොටිං ලිස්බන් කියන විශාල ක්‍රීඩා පාසලට ඇතුළත් වෙන්න. ඔහු ගෙදරින් නිවත් වෙලා නව මාර්ගයක් ඇරඹුවා. අඳුරු රෑවල ඔහුට අම්මා ගැන හිතිලා අඬලා නිදාගන්න සිද්ධ වෙන වෙලාවලුත් තිබුණා. නමුත් උදේ එළිය වෙන විට ඔහු පන්දු අරගෙන තවක් දිනක් ආරම්භ කරනවා. ඒ පාසලේ පුහුණුව ලොකු කටුක දෙයක්. කවුරුත් ඔහු ගැන සිතුවේ නෑ. නමුත් ඔහුගේ සිත කිසි දිනකත් තැවුනේ නෑ. ඔහු පුහුණුවේ නොනවති තවත් ඉදිරියට ගියා. කෝච් එකක් කිව්වා මෙයා ලෝකේ හොඳම ක්‍රීඩකයෙක් වේවි. නැත්තම් කිසිවෙක් වෙන්නේ නෑ කියලා. රොනාල්ඩෝ තෝරාගත්තේ හොඳම එක්කෙනාවෙන්මයි. අවුරුදු 18ක් වෙද්දී ඔහුගේ නම ලෝකෙම දැනගත්තා. ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ්ට එරෙහිව ක්‍රීඩා කරද්දී ඔහුගේ වේගය තැම්පත් වගේ හැසිරීම කණ්ඩායමේ හැමෝම පුදුමයට පත් කළා. සර් ඇලෙක්ස් ෆර්ගුසන් ඔහු දැකලා කිව්වා මේ දරුවා මට ඕන කියලා. ඉක්මනට ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත ගියා. එතන ඔහු ලෝකයට පෙන්වලා දුන්නා උද්‍යෝගය කියන්නේ මොකක්ද කියලා. ඔහු ක්‍රීඩා කරන හැම තැනකම අලුත් වාර්තා තබන්නෙක් බවට පත් වුණා. පසුව ඔහු ගියා රියල් මැඩ්රිඩ් වෙත. එතන ඔහු ලෝකයේ ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ගෝල 450කට වඩා ගහලා යුරෝපා ශූරතාවයත් දිනාගෙන ලෝකයේම කතා බහට ලක් කරන පුද්ගලයෙක් බවට පත් වුණා. ඊළඟට ජුවෙන්ටස්, පසුව නැවත මැන්චෙස්ටර් යුනයිටඩ්. දැන් සෞදි අරාබියේ ඔහු තවමත් ක්‍රීඩා කරනවා. තවමත් ශක්තිමත්, තවමත් උනන්දු, තාමත් නවත්තන්නට බැරි ක්‍රීඩකයෙක්. ඔහුගේ කතාව කියන්නේ පාපන්දු ගැන විතරක්ම නෙවෙයි. ඒක නොනවතින් ගමන් කරන්නකුගේ ජීවිතය ගැනයි. ඔහු පෙන්වලා දුන්නා ඔබගේ සිහිනය වෙනස් කළ හැක්කේ ඔබට පමණයි. මෙය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ කතාව සංක්ෂිප්ත කරන දැක්වීමක්. දුප්පත්කමෙන් දරුවෙක් ලෝකයේ ඉතිහාසයේ ලියාගත් වීරයෙක් බවට පත් වුණා. ඉතින් නැවතී නොසිටින්න. එය ඔබටත් අදාළයි.